වෘෂභ ලග්නය හිමිව උපන් අයට කලකින් පසුව උදාවන ඉතා වාසනාවන්ත අවුරුදු 2.5ක ආරම්භය 2025 මාර්තු 29 සෙනසුරු මාරුවත් සමග උදා වුණා. මෙම වර්ෂ 2.5 තුල සෙනසුරු අයස්ථානයේ හිවත් 11 වෙන්නේ ගෝචර වෙනවා. වෘෂභ ලග්නය හිමිව උපන් පුංචි පැටවුන් හොඳින් වැඩෙන ලක්ෂණ වෙන හොඳ කාලයක් පැවති අසනීප සුව වෙනවා. සෞඛ්‍ය සම්පන්න වන කාලයක් මිහිරි ආහාර පාන සැප සම්පත් ලබන ක්‍රීඩාශීලී වන සුරතල් දඟකාරකම් කරන ඉතාමත් යහපත් කාලයක්. ඉගෙනුම ලබන වයසේ සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වන වර්ෂ 2.5. අධ්‍යාපනයේ සඳහා අවශ්‍ය පහසුකම් අපහසුවකින් තොරව ලැබෙනවා. ඒ වගේම ගුරුවරුන්ගේ ආකර්ෂණය, ආදරය, සැලකිල්ල නොඅඩුව ලැබෙන කාලයක්. වටිනා ඇඳුම් පැළඳුම් වගේම උපකරණ පහසුවෙන් ලැබෙනවා. ගැහැණු දරියන්ට වටිනා රන් ආභරණ ආදිය හිමි වෙනවා. ඉගෙනීමට දක්ෂ වෙනවා. මතක තබා ගැනීමේ ශක්තිය යහපත් වෙනවා. උද්‍යෝගයේ උනන්දුව වැඩි වෙනවා. මෙම කාලයේදී මුහුණ දෙන විභාගවලින් ඉතා ඉහළ සාමාර්ථයක් ලැබීමට හැකි වෙනවා. මල්වර වන වයසේ සිටින දැරියන්ගේ මල්වර වීම මෙම වර්ෂ 2.5 තුල සිදුවන්නේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා යන දිනවලදී. ඒ වගේම අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ වීම ප්‍රීතිමත් උත්සවයක් ප්‍රිය සාදයක් සහිතව සිදුවීමටද නියමිතයි. ක්‍රීඩාවෙහි මෙන්ම කලා ශාස්ත්‍රවල යෙදෙන පිරිමි දරුවන් විශිෂ්ට ජයග්‍රහණ හිමි කර ගැනීමට ප්‍රසිද්ධියට පත්වීමට නියමිතව තිබෙනවා. නව යෞවන වී පසුවන දූපුතුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වන වර්ෂ 2.5 අධිෂ්ඨානශීලීව කැපවීමෙන් කටයුතු කරමින් විභාග පහසුවෙන් සමත් වෙමින් සාර්ථක වන බව ස්ථිරවම කිව හැකියි. මෙම වර්ෂ 2.5 තුල බලපවත්වන මහදසා අන්තර්දසා මෙන්ම අනිකුත් ග්‍රහයින්ගේ ගෝචරත්වය අනුව සුළු සුළු වෙනස්කම් ඇති වුවත් පොදු වශයෙන් වෘෂභ ලග්නෙහිම තරුණ දූපුතුන්ගේ ප්‍රාර්ථනා ඉටුවන යහපත් කාලයක්. විදේශ අධ්‍යාපනයේ අපේක්ෂිත අය අපහසුවකින් තොරව අපේක්ෂා ඉටු කරගනු ලබනවා. යහපත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. බැඳීම් සවිමත් වෙනවා. පෙම් සම්බන්ධතා සාර්ථක වෙමින් යහපත් විවාහයන් දක්වාම යනවා. ඒ වගේම මෙතෙක් පැවති සම්බන්ධතා යම් හේයකින් නොගැලපෙන ඒවා නම් ඒවා බිඳ වැටි ජීවිතයේ ඉදිරි අසාර්ථක වීම වැළකී යන බවද කිව යුතු වෙනවා. පරිගණක තාක්ෂණය, අන්තර්ජාලය සම්බන්ධ කටයුතු, සෞන්දර්ය කලාවන්ට අදාළ කටයුතු, ආහාර පාන, රිදිපිලි, විසිතුරු දේවල්, රූපලාවන්‍ය ශාස්ත්‍රය යනාදියට කුමන අයුරකින් හෝ සම්බන්ධව කටයුතු කරන තරුණ දූපුතුන් පුදුමාකාර සාර්ථකත්වයක් ලබන කාලයක් නිසා ධෛර්ය සම්පන්නව අධිෂ්ඨානශීලීව කටයුතු කොට උපරිම සාර්ථකත්වයේ කරා ළඟා වීමට උත්සාහ කළ යුතු වෙනවා. මැදිවියේ පසුවන වෘෂභ ලග්න හිමිව උපන් අයට දිගු කලකින් පසු උදාවන අති සාර්ථක වර්ෂ 2.5ක් නිසා තම උපරිම ශක්තිය යොදා සැලසුම් සහගතව ජීවිතයේ සියලු කටයුතු කළමනාකරණය කර ගැනීමට සිතන්නේ නම් මෙම වර්ෂ 2.5 තුල ඉදිරි ජීවිතයේ පුරාවටම ප්‍රමාණවත් වන විදිහේ තැන්පත් ධනය ප්‍රමාණවත් දේපල සංචිතයක් රැස් කරගත හැකි වෙනවා. රැකියා කටයුතු සියලු ආකාරයෙන් සාර්ථක වෙනවා. උසස් වීම ස්ථානමාරු අපේක්ෂිත නම් ඒවා අපේක්ෂා කළ පරිදිම හිමි වෙනවා. විදේශගත වීමට අපේක්ෂා කළ පසුගිය කාලයේ පුරාවට උත්සාහ කළත් අසාර්ථක වූ වෘෂභ ලග්න හිමියන්ට අප්‍රේල් 29න් පසු විදේශගත වන්නට හැකියාව ලැබෙනවා.
ව්‍යාපාරික කටයුතු උපරිම සාර්ථකත්වයේ කරා ළඟා වෙනවා. ඔබේ කැපවීම උනන්දුව මත වඩාත් සාර්ථක කරගන්න පුළුවන්. සේවක කාරකාදීන්ගේ නොමද සහාය, ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය, ඉහළ තත්ත්වයක පවතින පරිසරයක් නිර්මාණය වෙනවා. නව ව්‍යාපාර ආරම්භ කරනවා. තිබෙන ව්‍යාපාර දලුල්ලමින් වැඩෙනවා. සියල්ල අපහසුවකින් තොරව සිදු වෙනවා. විශාල ධනලාභවලට හිමිකම් කියන කාලයක්. ඉඩකඩම් ආදී නිශ්චල දේපල විකුණා ගැනීමට උත්සාහ කොට එය නොහැකි වූ අයට වාසිදායක ලෙස ඒවා විකුණා ගන්නට පුළුවන්. පරණ වාහනය වෙනුවට ඊට වඩා අලුත් වාහනයක් ලැබෙනවා. වාහනයක් ගන්නට පෙරම් පුරාගෙන සිටි අයට එම සිහින සැබෑ කරගන්නට පුළුවන් වෙනවා. හදිසි ධනලාභ සහිත කාලයක්. ණයට පොලියට දුන් මෙතෙක් ආපසු නොලැබුණු මුදල් ආපසු ලැබෙනවා. මෙම කාලයේදී ලැබෙන දෙයින් වැඩි කොටසක් ස්ථාවරව තැන්පත් කර තබන්නට, ඉතිරි කර තබන්නට ඔබ බුද්ධිමත් විය යුතු බවද අවධාරණය කරන්නට කැමැතියි. අඩක් නිම කළ නිවාසවල ගොඩනැගිලිවල වැඩ කටයුතු නිමා කර ගන්නට පුළුවන් වෙනවා. නව නිවාස ලාභද සහිතයි. වෘෂභ ලග්නයේ හිමි අවිවාහක බොහෝ දෙනා මෙන්ම විවාහය ඉතා ප්‍රමාද වූ බොහෝ දෙනා මෙම කාලය තුල විවාහ වෙනවා. විවාහ ජීවිත සාර්ථක වෙනවා. මිල මුදල් අග හිඟකම් ඇති නොවන කාලයක් නිසාම පවුලේ සමගියද උපරිම ලෙස පවතිනවා. වාසනාවන්ත දරුවෝපත් විශේෂයෙන් ලස්සන ගැහැණු දරුවන් ලබන කාලයක්. දරුවන්ගේ මංගල්‍ය ආදී කටයුතු ප්‍රමාද වූ කටයුතු එවැගේම යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්නට පුළුවන්කම ලැබෙනවා. කොයිතරම් වෙහෙස මහන්සි වුවත් වෙහෙසක් නොදැනෙන පුදුමාකාර හොඳ කාලයක් බව ඔබට වැටහේවි. පසුගිය කාලයේ පුරා පැවති මානසික පීඩනය ක්‍රමයෙන් අඩු වී සහනශීලී මානසික පරිසරයක් උදා වෙනවා. ශාරීරික වශයෙන්ද නිරෝගී වෙනවා. පැවති අසනීප සුව වෙනවා. එවැගේම පහසුකම් වලින් අඩු නැති, සැප සම්පත් වලින් අඩු නැති වාසනාවන්ත ජීවිතයක් උදාවන කාලයක්. සමාජයේ පිළිගැනීම, සමාජ ගෞරවය ලැබෙනවා. විශේෂ ශාස්ත්‍රයන්හි නියැලුණු අය ඒ ශාස්ත්‍ර පිළිබඳ විශේෂ ප්‍රසිද්ධියකට පත් වෙනවා. එසේ වුවද වෘෂභ ලග්න හිමියන්ගේ ජන්ම පත්‍රයේ 11-12 කොටුවල සඳු තැන්පත් වී තිබේ නම් ජන්ම ඒ රාෂ්ට්‍ර තත්වයක්ද. 4-5 කොටුවල සඳු තැන්පත් වී තිබේ නම් ජන්ම අෂ්ටම ඒ රාෂ්ට්‍ර තත්වයක්ද නිර්මාණය වන බැවින් ඒ අයට පමණක් ඉහත සුබ ඵල වෙනුවට අසුබ ඵල ගෙන දීමට ඉඩ තිබෙන නිසා ජන්ම පත්‍රයේ 4, 5, 11, 12 යන කොටුවල සඳු තැන්පත් වී ඇති වෘෂභ ලග්න හිමියන් නොවරදවාම පවුලේ ජ්‍යොතිර්වේදියා හමු වී ජන්ම පත්‍රයේ පරීක්ෂා කරවාගෙන පවතින තත්වය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ඉදිරි වර්ෂ 2කමාර සැලසුම් කිරීම ඉතාමත්ම ප්‍රඥාගෝචර වෙනවා. තෙරුවන් සරණයි.